අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් උල් වෙන්න කාලා ආවේ. පළවෙනි හමු අපේ. guys ඔන්න අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. ඩබල් යනවා. අපි එනං දැන් යන්නේ පළවෙනි ගේට් එකෙන් අපි ඇතුළු වුණා. ඔක්කොම බෑගේජ් චෙක් කරලා හැමදේම චෙක් කරලා දැන් හෑන්ඩ් ලගේජ් එකත් එක්ක අපි යන ගමන් ඉන්නේ ඉස්සරහට මේ බෑග් එක චෙක් කරන චෙකින් එකට දාලා ෆ්ලයිට් එක තියෙන ගේට් එකට යන්නේ අපි. කෙලින්ම. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. වැඩිපුර වීඩියෝ ඔන් කරන්න බෑ. මෙහෙ අලවුඩ් නැහැනේ. පොඩි පොඩි කැලේ අරන් පෙන්නන්න. යායෝ. අපි එතනින් මුදලියට ආවා. දැන් කෙලින්ම යන්න තියෙන එක දිගේ 11ට ෆ්ලයිට් එක තියෙන්නේ. ෆ්ලයිට් එනකම් බලන් ඉන්න තැනට යන්න තියෙන්නේ දැන්. අපි මෙහෙම කෙලින්ම ගිහිල්ලා මේ මොනාරි කන්න ඕනේ බඩගිනි. මේ තැනක් බලලා මොනාරි කනවා. මොකද 11ට තියෙන ඉඳලා දැන් වෙලාව 9යි ගානක් ටයිම් ඇති අපිට. මම ඇස්තම යනවා දැන් වෙනවා. හෑන්ඩ් ලගේජ් ඔක්කොම හරි බඩු හරි දැන් ඊළඟට හෑන්ඩ් ලගේජ් බර කිරා ඉස්සරහදී. ඒතකොට බලන්න ඕනේ ඒකෙත් පොඩ්ඩක් බර වැඩි වුණොත් එහෙම පොඩ්ඩක් මොනාරි කියලා ෂේප් එකක් දාගන්න. මේ සම්පූර්ණ විස්තරය කියන්නම්. ටිකට් බුක් කරේ කොහොමද? එතකොට ඔයගොල්ලෝ වැකේෂන් එකකට ඩේට් සිලෙක්ට් කරන්නේ කොහොමද? එතකොට මොන වගේ දවස්වලද යන්න ලේසි කියලා අපි ඉස්සරහදී කියන්න. ඉස්සරහදී කියන්නේ මේ වීඩියෝ එකේ කියන්න බැරි වුණත් ෆ්ලයිට් එක යන ගමන් හරි ෂේප් එක කියන්න. මාස රෂ් එකක් නැහැ නේ කියනවා. ඔව් බුද්ධ මේ මාසවල එහෙම රෂ් එකක් කිසිම රෂ් එකක් තිබ්බේ නැහැ. අපි ඉක්මනට ආවා. දැන් අපි තින්නේ මෙට්‍රෝ එක ගන්න ඕනේ මෙතනින්. මෙට්‍රෝ එක යනවා මෙට්‍රෝ ලයින් එක. ෆ්ලයිට් එක එන්නේ ඊළඟ ස්ටේෂන් එක වෙයි. කියන්නේ තව මීටර් එකක් තව දුරකට මෙතනින් මෙට්‍රෝ එක කරන් යනවා. මේ මෙට්‍රෝ එකෙන් එතනින් බැහැලා තමයි අපි ෆ්ලයිට් එක එනකන් අතර වෙලා. ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී එතකොට අනම්මන ඔක්කොම තියෙන කෑලි බැලි ගන්න තැන් තියෙන ඉස්සරහින්. මේ විදිහට මෙට්‍රෝ එක ගන්න ඕනේ අපි. මෙට්‍රෝ එකෙන් එළියට ආවා. දැන් ආවේ ඩියුටි ෆ්‍රී එකට. ඩියුටි ෆ්‍රී එකේ අපි ඉන්න ඕනේ අපේ ගේට් එක සිස්ටම් එක වැටෙනකම්. තාම ගේට් එක සිස්ටම් එක වැටලා නැහැ. ඉතින් ඔයගොල්ලෝට ආවම ලේසියෙන් ඔයාගේ ෆ්ලයිට් එකේ නම්බර් එකයි නමයි බැලුවාම හොයාගන්න පුළුවන් මොන ගේට් එකද. එතකොට කොයි පැත්තටද යන්න ඕනේ කියලා. ඒත් බැයි නම් මෙතන ඉන්න කෙනෙක් අහන්න. ඒගොල්ලෝ කියලා දෙයි. ගයිස් බඩගිනින්ද කැමයක් ගත්තා. පට්ට බඩගිනින් කාලාවේ නැහැ. තියෙන උතනින් අපි ගත්තේ ට්විස්ටර් බොක්ස් එක KFC එකේ සෑන්ඩ්විච් එකයි චිකන් විංග් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඩ්‍රින්ක් එකත් එක්ක අපි ඉන්නවා. අපේ ගේට් එක ඕපන් කරලා තියෙන්නේ. ගේට් එක ඕපන් කරලා තියෙන කියන්නේ අපි යන්න ඕනේ දැන් පල්ලෙහාට. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා මම එතනදී බඩගිනි කන්න ඕනේ. අපි කාලා දැන් මේ ගේට් එකට යනකම් ඉන්නේ. D16 ගේට් එකට යන තියෙන්නේ. කොහොම අපිට කෙලින්ම යන්න තියෙන්නේ අන්තිම කෙළවරට. කෙළවර තමයි D16 තියෙන්නේ. එතනට ගිහිල්ලා තව වෙලා තියෙනවා තාම 10යි කාලයි. 10 මාට් විතර ඒගොල්ලෝ ඇතුළට දායි. 10 මාට් කියන්නේ ගේට් එක ඕපන් කරයි. එතකන් ඉන්නවා ඉතින් එතන ඉඳගෙන ඉස්සරහට ගිහිල්ලා 28 එතන ඉඳගෙන පොඩි ඇලර්ට් එකක් දානවා. මොකද වෙලා තියෙනවා 10 හරියටම 10 කාලය වෙලා. අපි යන් ඉස්සරහට. ඔක්කොම ඉවරයි. බෑගේජ් අවුලක් නැහැ. අපි දැන් ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙන ගම ඉන්නේ. ඉතින් ගත්තා මොකද ටොලි බෑග් එක. මගාවේ තියෙන්නේ රෙදි එකේ තල්ලු කරන් යන එක. සිංහලෙන්ම කොහොමද තේරෙන්නම. ඒකට අවුලක් නැහැ. ලයින් බලන් ඉන්නවා අපි එනකම්. මොන විදිහට. අපි මෙතනින් ඇතුල් වෙන්නේ. මේ මෙතන දිනිදි වල්පොල ඉන්න මෙතන. වල්පොල. අපි ඇතුළට ගිහින් ඉඳගෙන ෆ්ලයිට් එක නැග්ග guys. ෆ්ලයිට් එක නැගලා ඉන්නේ. ෆ්ලයිට් එක නැගලා ඉන්නේ කියන්නේ මේ වෙලා තියෙනවා ෆ්ලයිට් එක යන්න. මම කෙලින්ම වින්ඩෝ ගාව සීට් එකක් ගත්තා. 63 hotel. 63H. හැබැයි බෙඩ් ඉන්නවා. වැඩි කෑ ගන්න බෑ මිනිස්සු ඉන්නේ. මේමයි. අපිට ඉස්සරහදී මම තා පොඩි කෑල්ලකින් හම්බෙන්නම්. ඊට වැඩි දේවල් පස්සේ වීඩියෝ එකට ඇඩ් කරලා කියන්න. ඕකේ. මේ වින්ඩෝ ගාව සීට් එක 64K. ඔය විදිහට තමයි ෆ්ලයිට් එක පිරෙන්නේ.
ෆ්ලයිට් එක බාගෙට පිරුලා තියෙනවා. ඉතින් හම්බෙන්නේ. ඔය තියෙන්නේ අපි ගත්තේ බියර් එකක්. වැඩි ලිකර් ගත්තේ නෑ බියර් එක. ඒක සෝම කෑමේ සෙච්චි වෙනස්. කරියක් පටලයක් වගේ තියෙනවා වටලක් වගේ. ෆෝක් එක ස්පූන් එකේ. අර චිකන් එකයි රයිස් එක. චිකන් එක ක්ලාස් දෙකක් ගන්නවා. චිකන් එක පටලසයි මේ කෑමේ. These safety tips. Now store your bags overhead or under the seat. Keep the exits and aisles clear, then tuck in your feet. Finally, as we gear up to soar, please check out the safety card. Put these lights to the nearest sign. Remember to take your heel. අන්තිමේදී ලංකාවට ගොඩ බැස්ස පුළු. ඒ ඔක්කොම ලංකාවට විතරයි වෙලාව වරටම 5:25 මේ ගොඩ පරක් වුණා. ඉන් ෆ්ලයිට් එක එද්දිත් පරක් වුණා. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා වාහනයක් ගන්න ඕනේ. වාහනේ අරගෙන ගෙවලින් දන්නේ අපි එනවා කියලා. මේ වාහනයක් අරගෙන බඩු බැගේ තෝරගෙන කොම් කරගෙන ඉස්සරහදී හම්බෙන්නේ. guys අපි ඔක්කොම බැගේජ් එක මෙව අරගෙන තල්ලු කරගෙන එහෙනම් ඔච්චරයි. අපි දැන් වාහනයක් ගන්න ඕනේ. වාහනේ අරගෙන ඉස්සරහදී අපි මේ අයියන කතා කරලා වාහනයක් ගන්න ඕනේ. වාහනේ ආවට පස්සේ වාහනේ ගිහලා හම්බෙමු. ජයෝ guys ඔන්න වැකේෂන් එකේ පළවෙනි හමු අපේ ඊට පිටවස්සින් 7 එකේ මල්ලි ඔයගොල්ලෝ දන්නා පළවෙනි වීඩියෝ වල තියෙනවා. අතර වුණා මේ අපි යන්නේ අපේ සෙට් එක හම්බෙන්න අද. කොහෙද යන්නේ? අපේ පුටාර් එකේ ස්කූටරේ අපි දෙන්න යන්නේ. අද අපේ පළවෙනි හමුව අපේ පරණ නෑදෑයෝ නැත්තම් පරණ අපේ යාළුවෝ ටිකක් හම්බෙන්න යනවා. යාළුවෝගේ අයියලා වගේ. එහෙනම් මේක vlog එකක් විතර වෙයි. වැකේෂන් මෝඩ් ඔන් වෙලා තියෙන්නේ. මේ වෙලාව හරියටම 9යි වෙලාව. නෑ 8:40යි. අපි කියලා බලමු. අද යන්නේ අපි ඉන්නේ දැනට කිරිබත්ගුර ප්‍රදේශයේ පල්ලයිට් එකේ. අපි දෙන්න යනවා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන ඕල්රෙඩි. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. අපි යන් දැන් හොටෙල් එකට ගිහිල්ලා බලමු කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කට්ටිය සෙට්ලා ඉන්නේ. පරණ හමුව. ජයවා. ජයවා. yes. එන ඕමයි අපේ කට්ටිය. දැත්ත ඉන්න මෙතනින්. ආපුලා ඉතින් ඩාන්ස් ගන්න. බොරු කියන ආපුලා ඉන්න. ආච්චස් ගන්න.
හිතට සැපයි අද ජොලි කරලා හයි 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 කොල්ලෝ ඔය ඉන්නේ මේ ගලේ අනේ මට බෑ අනේ හයි හයි විස්කි බ්‍රැන්ඩි ගහපම් මල්ලි අයි බැන්ඩි ගහපම් මල්ලි සුදු කෙල්ලයි එල්ලද එල්ලි මොකට ජොලි කරපන් මිරික්වානේ පදමට ගාලා එක කරුණා හිතට සැපයි අද ජොලි ජොලි කරලා කරපන් සුමිරි පානේ hey asa Pinche mali que usa, mira. Vale. Aduh. Ternyata deketin ya.
Sing it,